ආයිබෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම ඉලෙක්ට්‍රොනික්ස් ડોක්ටර් YouTube channel එක වෙනුවෙන් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම රතු පාට subscribe button එක ඔබලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක දාද්දි notification එක ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරන්න. ඉතින් අද ඔයාලට මේ කියලා දෙන්න යන්නේ car set වලට සාමාන්‍ය මෙතන මේ connector එක. එහෙම නැත්නම් මේ අපි සාමාන්‍ය මේකට supply දෙන්න එහෙම නැත්නම් speakers join කරන්න ඒ සියලුමකට පාවිච්චි කරන මේ wire හනස්ස. සාමාන්‍ය වචනෙන් කියනවා නම් ඒක නැති වුණාම ගොඩක් වෙලාවට මේක හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහටම වයර් වල පාට නම් එන්නේ නැහැ. අපි මේක ඇතුළෙම වයර් වල පාටයි මේ ධන ඍණ ඒ ටික හොයා ගන්න ඕන. ඉතින් ඒ ටික නම් ඕගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. හොයන ක්‍රමෙත් මම ඔය කලින් වීඩියෝ වල කරලා ඇති. ඉතින් ධන ඍණයි සාමාන්‍යයෙන් ඒ ටික හොයා ගන්න පුළුවන් නම් ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි මම පාවිච්චි කරන්නේ. මේක ඔයාලට කම්පියුටර් පවර් සප්ලයි වලින් ගලව ගන්න පුළුවන්. පරණ කම්පියුටර් පවර් සප්ලයි වලින් ඔයාලට මේ වයර් හනස්ස ගලව ගන්න පුළුවන්. මේක ලොකු එක. ඒ කියන්නේ ලොකු මේ සයිස් එකේ පින් තියෙන එක. මේකේ පොඩි සයිස් එකේ පින් එකක් තියෙනවා. මෙන්න මේ හැඩ බලන්න ඕගොල්ලන්ට මේ හැඩතල වගේක් දාලා දිනවා. මේක මේ හතරස්තර තියෙනවා. පොඩ්ඩක් නිකන් ත්‍රිකෝණාකාරව නිකන් ඇවිල්ලා දිනවා මුල්ලක්. ඉතින් ඒ විදිහම තමයි මේකේ තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඒ වයර් මේ ඔය වයර් හනස්ස එහෙට මෙහෙට චුට්ටක් කරලා බලනකොට ඔයාලට මෙන්න මේ හැඩ වලට සෙට් වෙනම වයර් හනස්සේ කැරි ටික මේ ඔයාලට පේන්න තියෙයි. දැන් මේක වුණත් ඔය තියලා මම නිකන් බැලුවොත් එහෙම මේ කාර් සෙට් එකට සෙට් වෙන හැඩයක් මේකේ තියෙනවා. වයර් වල පාට ඔයාලට හදා ගන්න ඕන නම් ඒ වයර් වල මුලින් කපලා රතු පාට කියන්නේ කොළ පාට නම් වයර් එක රතු පාට වයරයක් පාස් ගන්න ඒ ටික ඔයාලට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මාක් එකක් දන රින කියලා දාගන්නත් පුළුවන්. දැන් ඔයාලට මේ යන විදිහට ඔයාලට බලපෑම් පස්සේ සාමාන්‍යයෙන් මේවද බලන්න හොඳට බලන්න නිකන් මේ විදිහට නිකන් ළඟ යන විදිහට බලන්නකො ඔන්නෝම බලන්න. දැන් ඔයාලට තේරෙයි මේ වයර් ටික ගානට මේකට සෙට් කරගන්න පුළුවන් කියලා. ඉතින් මම නිකන් මේක තියලා බැලුවොත් මේ පැත්තට හරියන්නේ නැහැ. ඒ හින්දා අනිත් පැත්තට තියලා බලමු. එන්න මේ පැත්තට. බලන්න ඒක එතෙන්ට සෙට් වෙනවා. එතකොට මෙන්න මෙතන මේ හරියෙන් කපා ගන්න ඕන. මෙන්න මේ හරියෙන් කපලා කපද්දි මතක තියාගන්න අනිත් පැත්ත කෑල්ල නම් මේ වයර් එක මේ වුණත් කමක් නැහැ. ඒ කියන්නේ වයර් පේන්නත් කමක් නැහැ. මේ පැත්ත හරියටම කපා ගන්න මේ වයර් ටික එහෙම කැපෙන්නේ නැති වෙන්න. මොකට අපිට අත්‍යවශ්‍ය කෑල්ල වෙනම කපා ගන්න ඉපේ. ඉතින් මේකේ මෙතන ලොක් එක නම් වැටෙන්නේ නැති වෙයි. ඒ වුණාට අර වයර් නැති කෙනෙකුට වයර් ටික මේ අමුණක් නැතුව පාස්සන්න නැතුව වාහනෙන් සෙට් එක ගලව ගන්න විදිහට හදා ගන්න මේක ඕගොල්ලන්ට වටි. ඉතින් මේ ඇතරම හොයාගන්න බැරියට තමයි මම මේක කරන්නේ. ඉතින් මේ හොයන්නම් බැරිව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේකේ වයර් එක කපලා මේක සෙට් කරගෙන වැඩේ කරගන්න. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා. මේකේ මීට වැඩි පොඩි වයර් මේ අහස් තියෙන කනෙක්ටර්ස් තියෙනවා. ඒ කනෙක්ටරේට හරියන ඒවා තියෙනවා ගන්න. ඒ කියන්නේ වෙනම මේ කම්පියුටර් පවර් සප්ලයි තියෙන පොඩි වයර් මේ කනෙක්ටර්ස් තියෙනවා. එතකොට ඔයාලට ඒකක් මේ හොයාගත්තා නම් සයිස් එකෙන් පොඩි ඒවටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ඒවට මම නම් ගොඩාක් කාර් සෙට් වලට මේක හදලා තියෙනවා. ඉතින් මේක හදිස්සිය මම දැක්ක වීඩියෝ එකකට යටින් දාලා තියෙනවා මේ මගේ වීඩියෝ එකක් නෙමෙයි ඒක වෙන වීඩියෝ එකක් මේ වගේ වයර් ගන්න තැන් නැද්ද කියලා. මම දැක්ක එක්කෙනෙක් දාලා දෙනවා රුපියල් 3500 තියෙනවා 5000ට තියෙනවා කියලා. ඉතින් අජීත් ඉතින් ඒ වගේ වියදම් කරන්නේ මේ වගේ පොඩි වැඩක් කරලා මේ වයර් හදා ගන්න පුළුවන් නම් ඉතින් වටිනවනේ. ඉතින් ඇත්තටම සෙට් එකක් හයි කරාට පස්සේ ආයෙ ගලවන්නේ නැහනේ. ඔයගොල්ලෝ වාහනයක හයි කරාම ආයෙ ගලවන්නේ ඔය සර්විස් එකට එහෙම ගියාම. එතකොට ඉතින් මේකේ මේ වයර් වලින් මෙතනින් ගලව ගත්තාම හරිනේ. ඇත්තටම බැටරි ඉඳන් වයර් ගලවන්න ඕනේ නැහනේ. ඒ හින්දා තමයි මම මේ ක්‍රමයේ ඔයාලට චුට්ටක් මේ පැහැදිලි කරලා බැලුවේ. මේ විදිහට හදාගන්න. ඔන්න මම දැන් මේක සුද්ධ කරගෙන ඉවරයි. බලන්න දැන් මේ කනෙක්ටර් එක නිකන් සාමාන්‍යයෙන් ලස්සනට තියෙනවා. මේක වදිනවා මේකට. එතකොට ඔයාලට කිසි කරදරයක් නැහැ. සවි කරගන්න, ගලව ගන්න ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ බලන්න. ඉතින් මේක හොඳට හිර වෙනවා. ඇත්තටම ගැලවෙන්නේ නැහැ. හොඳටම තියෙනවා. වයර් වලත් මේ ඝනකම තියෙන හින්දා මේ ඔයාලට ලොකු ඇම්පියරයක් වුණත් දෙන්න පුළුවන්. ඔයාලා ඉතින් පස්සේ මේකේ දාන වෙන මාක් කරගෙන ස්පීකර් වයර් මාක් කරගෙන ඔයාලට ඒ ක්‍රමයකට ඕන හදා ගන්න පුළුවන්. එක්කෝ මෙන්න මේ වගේ ධන එකේට ධන වයර් එක ධන විදිහට මාක් කර ගන්න පුළුවන්. ස්පීකර් සොයස් වෙනම ගැට ගහ ගන්න පුළුවන්. ඒ විදිහට කරගත්තාම ඔයාලට මේක පාවිච්චි කරන්න හරිම ලේසියි. ඉතින් මම ඔන්න මෙන්න මේ විදිහට මේකට ගහන වයර් එක මම මේ විදිහට හදාගත්තා. ධන රින ඔක්කොමත් එක්ක ස්පීකර් වයර් ටිකත් මම ඔන්න ගැට ගහලා තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න මම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනතුරු ආයිබෝවන්.